හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද වීඩියෝ එක හරහා කතා කිරීමට මෙන්න මේ බලාපොරොත්තුව තදටම තියාගන්නවා. විශේෂයෙන්ම පුංචි අම්මට මේකලාට බනින්න හේතුවක් ඇති වෙයිද? ඉතින් ඒ හේතුව මොන වගේ දෙයක් කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපි ඒ ගැන මේ වෙලාවේදී කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන තැනටපත් වෙන්නට එපා කියන ඒ කතාව ගැන තමයි මට අද ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට තියෙන්නේ. දැන් මේකලා හරිම කැත වැඩක් කළා. මේකලාට මේ වගේ කැත වැඩක් නොකලින්නයි තිබුණේ. හැබැයි මේකලා ඒ කැත වැඩ කළේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. මේකලා මේ කැත වැඩේ කළේ මෙන්න මේ වගේ හේතුවක් හින්දා. ඒ තමයි තමන්ට පොලිසියේ සැකේ ගිහිල්ලා තියෙනවා. එතකොට තමන්ගේ පස්සෙන් පොලිසිය පන්නන්න හැදුවොත් ඒක තමන්ට බාධාවක් වෙන්න පුළුවන්. ඒ බාධාව ගැන හිතන එක තමයි ලොකුම ප්‍රශ්නේ විදියට අපි මේ වෙලාවේදී කතා කරන්නට chance එකකුත් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට ඉඩක් හදාගෙන හිටියේ. ඉතින් කොහොම හරි මේ වෙලාවේදී මම තව දෙයක් කතා කරන්නට ලෑස්ති වෙනවා. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි කියන ඒ කතාව ගැන තමයි අද අපි කතා කරලා කියන්නට ඕනේ. දැන් ඉතින් මේකලා මේ කරපු වැඩේ වැරදි. පුංචි අම්මා මේක දැනගත්තාම හොඳටම කේන්ති යනවා. පුංචි අම්මට ඉවසන්න බැරි කේන්තියක් එනවා. විශේෂයෙන්ම පුංචි අම්මා දිනෙත්මින්ට හරි ආදරෙයි. තමන්ගේම පුතාට වගේම තමයි වෙනසක් නැහැ. අනිත් එක දිනෙත්මිනුත් තමන්ගේ අම්මත් එක්ක ඉන්නවට වඩා හරිම ආදරෙන් පුංචි අම්මත් එක්ක ඉන්න කටයුතු කරනවා කියන එක ගැන අපිට පහුගිය කාලෙම දකින්න ලැබුණු හරිම ලස්සන සිදුවීම් පෙළක් වුණා. ඉතින් කොහොම හරි පුංචි අම්මා ඉන්නවනේ. පුංචි අම්මා මේකලාට බනිද්දී ඕන එකටයි එපා එකටයි ඕන නැති එකටයි හොම්බ දානවා කියලා. ඔන්න ලොකු රණ්ඩුවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ රණ්ඩුවත් එක්කම මේ වෙලාවේ හැමදේම ඉවසීමෙන් ඉන්න තැනකටපත් වේවි කියන ඒ කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන විතරක්ම මම ඔයාට මතක් කරනවා. ඉතින් කොහොම හරි මේ දේත් එක්ක අපිට හොඳින්ම කතා කරන්නට තව අවස්ථාවක් ලැබිලා තිබුණා. මොකක්ද? විශේෂයෙන්ම මේකලා මේ වෙලාවේ කරපු වැඩේ කැත වැඩක් හින්දා මේකලා බනිනවා විතරක් නෙමෙයි මේකලා මේ පවුලටම වද්ද ගන්න ඕනේ නැති කෙනෙක් විදියට මේ වෙලාවේ කතා කරයි කියන විශ්වාසය අපිට තියාගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට කතා කරන්න ඕනේ.